දෙවියන් වහන්සේට ස්තුති වේවා. වැලි කතරේ දිය දහරාව ඔබගේ නිවසට නැවත වාරයක් පැමිණෙනවා. මම හිතනවා ඔබ ඉතාමත් සතුටින් දෙවියන් වහන්සේ තුල කාලය ගත කරනවා කියලා. උන්වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් වෙන දෙවියන් වහන්සේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ යාච්ඡාව ගැන එන සමහර අය මගෙන් අහලා තියෙනවා පාස්ටර් අපි යාච්ඡා කරන්නේ කොහොමද වචන හසුරුවන්නේ කියලා. දෙවියන් වහන්සේ නැවතත් මේ යාච්ඡාව ගැන කතා කරනවා මතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කියනවා තවද නුඹලා යාච්ඡා කරන කල්ලි වංචාකාරයන් කරන්නක් මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් සිනගෝගවලත් මන්සෙන්දිවල සිටගෙන යාච්ඡා කිරීමට සතුටු වෙමි. දැන් මේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ ප්‍රසිද්ධියේ යාච්ඡා කරන්න මිනිස්සුන්ට පේන්න යාච්ඡාව නෙමෙයි උන්වහන්සේ සතුටු වෙන්නේ. උන්වහන්සේ සතුටු වෙන්නේ මනුෂ්‍යයන්ට පේන යාච්ඡාවට නෙමෙයි දෙවියන් වහන්සේට පේන යාච්ඡාව. මනුෂ්‍යයාට පේන්න අපි ව්‍යාකරණ දාලා අපි කතා කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ බලන්නේ හදවත දෙසයි. දෙවියන් වහන්සේ ඔබගේ මගේ හදවත දෙස බලනවා. ඒ නිසා උන්වහන්සේ බලන්නේ හදවතේ වචන. ඒ කියන්නේ හදවතෙන් නැති මුඛයෙන් එන වචනවලට උන්වහන්සේ කියනවා මේ ස්ථානයේ කියන වංචාකාරයන් මෙන් කියලා. ඒ නිසා අපි හදවතේ එන යාච්ඡාවක් අද දවසේදී අපි දෙවියන් වහන්සේට පුද කරමු. ඒ යාච්ඡාව දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්න දෙවියන් වහන්සේ. ඒ යාච්ඡාවට උන්වහන්සේ විපාක දෙනවා. ජේසුස් වහන්සේ ඔබට ආදරයෙන් උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙනියන්න. ජේසු පීඨාය. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.